ලංකාවේ හාල් වල ගොඩාක් මාකට් එක වැඩි. මොකද මිනිස්සු වැඩිපුරම කන්නේ හාල්නේ. ඒ නිසා ගොඩ දෙනෙක්ගේ අවධානය සහල් වලට තියෙනවා. ඒ නිසා හාල් වලට රුපියලක් වැඩි කරනත් රුපියල් 2ක් වැඩි කරත් ඒ හාල් වල මිල ගොඩක් මිනිස්සුන්ට හරි ටාකට්. නමුත් මේ සහල් හිඟයත් එක්ක ඇති වෙච්ච මිල වැඩිවීම මොනවද? ඒක ඇත්තටම හාල් හිඟයක් ඇති කරපු එකක්. ඒක හාල් මෝල් කාර්යයා හදාගත්තු හාල් හිඟයක්. හාල් මෝල් කාර්යයේ ගාව අවම වශයෙන් අවුරුදු එකමාරක් දෙකකට ආසන්න වී ගබඩාවක් ඒගොල්ලෝ ගාව තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ නමත් එක්ක ඒගොල්ලෝ හදාගත්තු නීති නාමයත් එක්ක ඒගොල්ලගේ හාල් වලට දෙනවා සුපිරිම ඩිමාන්ඩ් එක. ඒ නිසා වෙළඳ පොළට ඒගොල්ලෝ හාල් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හදාගත්තු කාල සටහනකට අනුව හාල් හදන වෙළඳ පොළට නිකුත් කිරීම කරනවා. එහිදී හාල් කියන්නේ ගොඩාක් දැනෙන දෙයක්. නමුත් මිනිස්සු හොයන ප්‍රධාන පෙළේ හාල් වර්ග කිහිපයක් තියෙනවා. ඒක ඕගොල්ලෝ දැනටමත් දන්නවා. අන්නේ හාල් වර්ගයට මිනිස්සු හුරු වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ හදාගත්තු පොලිටියත් එක්ක හදාගත්තු කීර්තිනාමයත් එක්ක බිස්නස් එක රන් වෙන මෙතඩ් එකක්. එතකොට මිනිස්සු අතරට මේ හාල් වල ගුණාත්මක භාවය ගිහිල්ලා තියෙන නිසා වැඩි මිලට හරි ලංකාවේ හාල් මිලදී ගන්න පිරිස් බිහි වෙනවා. එතකොට ලංකාවේ මේ විදිහට වැඩි මිලට හරි හාල් මිලදී ගන්න පිරිස් බිහි වෙනකොට ලංකාවේ කළු කඩ මිනිස්සු වෙලෙන්දෝ ඇති වෙනවා.